හායි ඉතින් ඔයාලට කොහොමද? ඔන්න මං පොරොන්දු වුණා වගේම ඔයාලට ඇන්තෝරියම් බීජ පැළ කරන විදිය ගැන මම වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේකට ඕන වෙන දේවල් මොනවද කියලා අපි දැන් බලමු. මේකට ඕන වෙනවා හොඳින් පිරිසිදු කරගත්ත වැලි, පොල් එලි කැබලි, කොහොඹත් වගේ තියෙන චූටි පොල් එලි කෑලි. එතකොට ඇන්තෝරියම් බීජ ටික, ඔස්මොකොට් ටින් එකෙන් පොහොර ටික. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ බීජ හොඳට පිරිසිදු කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේකේ දැන් උඩින් මේ පොත්ත වගේ එක මෙහෙම කරපුවාම මේ ඇතුලේ මේ පොත්ත අයින් කරලා මේක හොඳට සෝද ගන්න ඕනේ. අපි මේක සෝදගමු. එතකොට මේ තියෙන්නේ පොත්ත ඉවත් කරගත්තට පස්සේ. දැන් මම මේක හොඳට පිරිසිදු කරගෙන මේ හදාගන්න පැළ කරගන්න භාජනයට මම මේ වැලි ටික දාලා තියෙන්න. ඊට පස්සේ මේකට මේ කොහොඹත් ටික දාන්න ඕනේ. චුට්ටක් මේකෙන් දාගමු. ඊට පස්සේ මේ දාගත්ත කොහොඹත් පොල් එලි කෑලි උඩට ඔස්මොකොට් ටින් එකෙන් පොහොර ටිකක් විසිරීලා යන්න මෙහෙම දාගන්න. ඊට පස්සේ ඉතුරු වුණ පොල් එලි කෑලි ටික ඒ පොහොර උඩින් දාගන්න. එතකොට මේ තියෙන්නේ දිය කරගත්තු කොන්ඩිස් වතුර ටිකක්. මම දිලීලනාශකයක් විදිහට දාන්නේ කොන්ඩිස්. අපි මේ මාධ්‍ය ටික හොඳින් හේදිලා යන විදිහට කොන්ඩිස් වතුර දාගන්නවා. එතකොට දිලීර මොනවා හරි තියෙනවා නම් මේක දිලීලනාශක කියන්නේ කොන්ඩිස් කියන්නේ. ඊට පස්සේ හොඳට පිරිසිදු කරගත්ත මේ බීජ ටික මේක උඩින් හොඳට ලස්සනට අතුර ගන්න තියෙන්නේ. මේ තියෙන අතුර ගත්තට පස්සේ අපිට දැන් මේක වහන්න ඕනේ. විනිවිද පේන ඉටි කවරකින් මේක හොඳට වහලා ගාටස් එකක් දාගන්න පුළුවන්. ඔයාලට පුළුවන් මේක දවස් 2කට විතර සැරයක් හොඳට අත පිරිසිදු කරගෙන වතුර ටිකක් ඉහින්න. නැත්නම් වතුර භාජනයක් ඇතුලින් තියන්න. මීට වඩා උස භාජනයක් වෙනවා නම් හොඳයි. මම මේක දැන් ඔයාලට පෙන්වන්නනේ ගත්තේ. අනිත් එක මේක දාලා වහන්න පුළුවන් උඩින් මුඩිය විනිවිද පේන භාජනයකින් මේ පියනකින් වහන්න පුළුවන් භාජනයක් වෙනවා නම් ගොඩක් හොඳයි. මොකද මේක මේ විදිහට තිබ්බොත් ඩෙන්ගු මදුරුව වුණත් මේකේ බෝ වෙන වදුරුව බිත්තර දාන්න ඕනේ. ඒ නිසා මම මේක ඔයාලට පෙන්වන්න ඕන නිසායි ගත්තේ. මේක ඉටි කොලයකින් වහලා මෙහෙම වතුර එකක් ඇතුලෙන් තිබ්බොත් ඔයාලට දිනපතා වතුර දාන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මම මෙහෙම තමයි ඇන්තෝරියම් බීජ පැළ කරගන්නේ. මේ මම පැළ කරගන්න විදිහ. ඉතින් තව එක එක ක්‍රමවලට මේවා පැළ කරන අය ඉන්නවා. ඉතින් මේ ඔයාලා එයාලගේ වීඩියෝ බලන්න. ඉතින් මේක තමයි මම පැළ කරගන්න විදිහ. මේ තියෙන්නේ මම මේ විදිහට පැළ කරගත්ත බීජ. මේකේ තියෙන්නේත් ඒවම තමයි. වැලි, පොල් එලි, තව ඕනනම් වැලියකට උඩින් ජීවාණු හරණය කරගත්ත කොම්පෝස්ට් පස් තියෙන කොළ දිරපු පස් ටිකක් ඔයාලට මේකට දාගන්න පුළුවන්. එතකොට කොළ දෙකක් විතර ආවහම අපි මේකේ වහලා තියෙන කොළ උඩින් අර ඉටි කවුලේ අයින් කරන්න ඕනේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ආයේ වීඩියෝ එකකින් අපි හම්බෙමු.